එහෙම බෙදාගෙන තියෙන හින්දා අපේ රටට ගැලපෙන්නේ නැහැ කියලා අපේ මිනිස්සු ඔළුවෙන් පෙලක් මෙහෙම රේඛාවක් ගහගෙන තියෙන්නේ. ඉතින් ඒ රැප් කියලා කියන එක මම ඇත්තටම කැමති නැහැ මේ ඒක මේ අර වචනකින් විතරක් විග්‍රහ කරන්න. නමුත් ඒක ජෝනයක් කියලා මම කියන්නේ නැහැ. මම රැප් කියලා එක දකින්නේ ඇවිල්ලා ඒක තනි මිනිස්සෙක්ගේ ප්‍රකාශනයක් එළියට. ඉතින් ඒක තමයි මේ ඉන්ටර්වියු එකේ අන්තිම උත්තරේ. මේ චූට කාලේ සින්දු කියන්න පුළුවන්. මට දැන් කියන්න බෑ. මට ප්‍රශ්නයක් ඒක. හරිද? ඉතින් මේ මෙහෙමයි. පෙලක් ඇඟට එන ඒවා අපි බලෙන් දාගන්න ඒවා නෙමෙයි. ඒක ඔටෝ ජෙනරේට් වෙන ඒවා. මගේ ලිරික් මම එළියට කියන්න ආසයි. ඉතින් ඒක දිලුම් තේජන හම්බෙනවා ඒකත් එක්කම මං හිතන්නේ මගේ පැත්තට මට සරණ යුගයක් උදා වෙන වගේ එකක් මට වුණා. හේතු මං හිතන්නේ මට ලහිරුලා ඊට පස්සේ චරිතලා ඊට පස්සේ ඩ්‍රිල් ටීම් එකේ කට්ටිය හැමෝම මොන ගහන්න ප්‍රධාන හේතුවක් තමයි දිලුම් කියලා කියන්නේ. මම හිතන්නේ මම මියුසික් වලට එන ප්‍රධාන හේතුව අපේ අම්මා තමයි. අම්මා ගැන මාරිද කතා කැමතියි. හේතුව තමයි ඇවිල්ලා අම්මා හින්දා තමයි හැමදේම. ඉතින් එයා වෙනම ට්‍රිප් එකක් කළා. ඉතින් මේ මම අදට උනත් මම මේ කොළඹට එච්චර ලොකු ආසාවක් නැහැ. හේතුව මම හැදුනේ ජෝඩි කාලේ ගමක. මගේ ගමේ පරිසරය තමයි තාමත් ඒ රාව යන්නේ. ඒ ගමක ජීවත් වුණ හොඳ මිනිස්සුයෝ තමයි මම කොළඹට ඇවිල්ලත් හෙව්වේ. ඉතින් ඉන්ඩස්ට්‍රිය ඇතුලේ මට මගේ ආතල්ලෙක් ගන්න ලොකු වුණාවක් තිබුණා. හැබැයි නැති බැර කෙනෙක්ට මම අනිවාර්යයෙන් උදව් කරනවා. මොකද මම මේ ඉගෙන ගත්තේ තව කෙනෙක්ට උදව් කරන්නත් බලාගෙන. කට්ටගෙන මං ගැන මම තාම හරියට කට්ට ගන්න පටන් ගත්තේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් තමයි කට්ට පටන් ගන්නෙ. කට්ට ගැන මං කැමතියි පස්සේ දවසක් කතා කරන්න. මේ එළියට හොඳ ක්‍රියේටිව් අවුට්පුට් මට ගන්න ඕනේ නැත්නම් මං ඔටෝ ડિප්‍රෙෂන් එක හදා ගන්නවා. සමහරවිට මම ඩිප්‍රෙෂන් හොයනවා. කියන්නේ රිස්ක් එකක් තමයි හැම වෙලේම ජීවිතේ වෙලා. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න හැම වෙලේම රිස්ක් එකක්. සහ හැම වෙලේම රීස්ටාර්ට් එකක්. මට දැන් මෙහෙම ඉඳලා මෙහෙම මුළු ලෝකෙම නැතුනොත් එහෙම මට අය දෙන රීස්ටාර්ට් එකක්. මං ආයෙත් තනියම නැගිටින්න ඕනේ. ඉතින් ඒක බොහොම සාමාන්‍ය දෙයක්. ඒක සතුටින් බාර ගන්න ඕනේ දෙයක් සහ හොඳ දෙයක්. මං හිතනවා මට ඒක කවුරුත් අහුවේ නැති වුණාද කියන එක ගැනට වඩා මට තියෙන මගේ තෘප්තිය තමයි. ඒ කියන්නේ මට ඒක කරලා දැම්මට පස්සේ ඔළුව නිදහස්. ඒ කියන්නේ මට ડિප්‍රෙෂන් එකේ තියෙන අන්නතන. ඒ කියන්නේ කොහොමද මේ අර මං හිතන් ඉන්න උට් එක මෙලිට දාන්න වෙඩේ කියන එක තමයි හැම වෙලේම තියෙන. ඉතින් ඒකට තව කට්ටිය සම්බන්ධ වෙන්න ඕනේ. එලගිරි. හරි.